උඩම කොටුවේ පෙන්වනවා පළවෙනි කිලෝමීටරට ආය වෙන මුදල, මෙතන දෙවෙනි කිලෝමීටරට ආය වෙන මුදල, මෙතන ඔයගොල්ලන්ට ඩිජිටල් ඔල්ලෝසෝ පෙන්වනවා. මේ කොළ පාටින් පෙන්වන්නේ වාහනේ ගමන් කරන වේගය. අපි දැන් වාහනේ හයර් එකක් යන්න ගත්තම මුලින්ම කරන්න තියෙන්නේ මේ හයර් බොත්තම ඔබන්න තියෙන්නේ. හයර් බොත්තම එබුව ගමන් මේ ටික බිඳු වෙනවා. ඊට පස්සේ ඔයා ගමන් කරන වේගය මෙතන පෙන්වන්න ගන්නවා කොළ පාට පුවරුවේ. දැන් එතකොට දකුණු පැත්තේ කොටුවේ තමයි දුවන කිලෝමීටර ගාන පෙන්වන්නේ. මීටර් 100න් 100ට තමයි දිස් වෙන්නේ එතන. ඒ වගේම කිලෝමීටරයක් ගිහිල්ලා ඉවර වුණාම තමයි මේ 50ට මුදල එකතු වෙන්න පටන් ගන්නෙ. දෙවෙනි කිලෝමීටරේ ආය වෙන මුදල එකතු වෙන්නේ එතනින් පස්සේ. ඊට පස්සේ මේ වම් පැත්තේ කොටුවේ වේටිං ටයිම් එක. වාහනේ හයර් කරයින් පස්සේ වාහනේ නවතා සිටි කාලය තමයි වේටිං ටයිම් කියන්නේ. ඒ වේටිං ටයිම් කොච්චර වෙලාවක් නවතා සිටියද කියන එක පෙන්වනවා මෙතන. ඊට අනුකූලව සෑම විනාඩියකටම අවශ්‍ය මුදල මේකට ස්වයංක්‍රීයව එකතු වෙනවා. දැන් අපේ මීටරේ විශ්වන විදිහට මෙතන මීටර 500ක් දුවලා දැන් 600 වුණා. ඒ විදිහට 700 800 කිලෝමීටරේ වුණ වහාම මෙතන මුදල එකතු වෙන්න ගන්නවා. ඊට පස්සේ වේටිං ටයිම් කියන එක අපිට අවස්ථා තුනකදී එකතු වෙනවා මීටරයට. පළවෙනි එක තමයි වාහනේ ට්‍රැෆික් එකකට නැවතුනොත් වේටිං ටයිම් ක්‍රියාත්මක වෙනවා මේ කොටුවේ. ඊට අමතරව දෙවෙනි අවස්ථාව තමයි පාරිභෝගිකයාගේ කිසි අවශ්‍යතාවයකට වාහනේ නැවැත්තුවොත් ඒ කියන්නේ අපි හිතමු බැංකුවකට ගිහිල්ලා එන්න, කඩේකට ගිහිල්ලා එන්න පාරිභෝගිකයා වෙනුවෙන් නවත්තන් ඉන්නකොට වේටිං ටයිම් ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනි අවස්ථාව තමයි රියදුරාගේ අවශ්‍යතාවයකට වාහනේ බ්‍රේක් ඩවුන් එකකට හරි වාහනේ තෙල් ටිකක් ගහ ගන්න හරි නැවැත්තුවොත් ඒ තුන්වෙනි අවස්ථාවේදී අපි පාරිභෝගිකයාට වේටිං ටයිම් අය කිරීම සුදුසු නෑ. ඒ නිසා අපිට පුළුවන් මේ ලින්ක් මීටරේ විශේෂ හැකියාවක් තියෙනවා. අපිට తాවකාලිකව පුළුවන් වේටිං ටයිම් එක නවත්තන්න මේ දෙවනි බොත්තම. එකපාරක් හයර් එකක් ඉන්න අතරතුර මේ එකපාරක් එබුවම වේටිං ටයිම් తాවකාලිකව ඕෆ් වෙනවා පෙන්නනවා. එතකොට తాවකාලිකව ඕෆ් කරලා වාහනේ නැවතත් යන්න පටන් ගත්තම ඉබේම ස්වයංක්‍රීයව මේක ආයි වේටිං එක ඕන් වෙනවා. දැන් වාහනේ යන්න ගත්තා ඉබේම ස්වයංක්‍රීයවම ඕන් වෙනවා. ඒ වගේම අපි හිතමු දැන් අපි වේටිං ටයිම් එක මේව අවශ්‍යතාවයකට ඕෆ් කළා වාහනේ යන්නේ නැතුව නැවත වතාවක් ස්වයංක්‍රීයව නැතුව ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය නම් මේ හයර් බොත්තම එබුවමත් වේටිං එක ආයි ඕන් වෙනවා. ඒ කියන්නේ අර පළවෙනි අවස්ථාවේ වගේම වේටිං එක ඕෆ් කරලා තිබිලා වාහනේ යන්න ගත්තත් ඉබේම ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් වේටිං එක ඕෆ් කරලා තිබිලා අපිට ස්වයංක්‍රීයව නැතුව Tamanටම අවශ්‍ය නම් ක්‍රියාත්මක කරගන්න නැවතත් හයර් බොත්තම එබුව ගමන් වේටිං ටයිම් එක ඕන් වෙනවා. ඒ ක්‍රම දෙකේදීම වෙන්නේ එකම කාර්යයක්. ඊට පස්සේ දැන් අපිට දැන් මෙතන පේනවා කිලෝමීටර් 1.5ක් දුවලා තියෙනවා. 69.20ක් මේ වෙනකොට අය වෙනවා. අපි හිතනවා දැන් ලොකු දුරක් ගමන් කරනවා. සාමාන්‍ය අපි හිතමු කිලෝමීටර් 20ක් 30ක් ගිහිල්ලා කස්ටමර් රිටර්න් හයර් එකක් එන්න ගත්තොත් ඒ කිලෝමීටර් 20 හෝ 30 හෝ ටිකක් සාධාරණ දුරක් ගියයින් පස්සේ තමයි මේ ක්‍රමය ක්‍රියාත්මක කර යුත්තේ. සාධාරණ දුරක් ගිහිලා නැවත ඒ දුරකට කිලෝමීටර් 20ක් 30ක් ප්‍රමාණයක් දුවලා ආයි පාරක් නැවත රිටර්න් හයර් එකක් එනවා නම් අපිට පුළුවන් ඩ්‍රයිවර්ට පුළුවන් අවශ්‍ය නම් රිටර්න් හයර් එකක් ඕන් කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය මේ දෙවෙනි කිලෝමීටරයට අය වෙන්න දාලා තියෙන මුදලෙන් භාගයක් හෝ Taman කැමති ගාණක් අය වෙන විදිහට ලින්ක් මීටරේ Tamanට ප්‍රෝග්‍රෑම් කරව ගන්න පුළුවන් අපේ ආයතනයට කියලා. එහෙම අවස්ථාවකදී උදාහරණයක් මම පෙන්නන්නම්. දැන් රිටර්න් හයර් එකක් යනවා නම් අපි කරන්න තියෙන්නේ හයර් එක අතරතුරදී මේ යටම බොත්තම ඔබලා ඊළඟට උඩ බොත්තම එබුව ගමන් රිටර්න් හයර් එක ඕන් වෙනවා. එතෙන්දී අපි අඩු මුදලක් තමයි කස්ටමර්ගෙන් charge කරන්නේ. ඒතකොට දැන් මේ අවස්ථාවේදී අය වෙන්නේ මේ මීටරේ අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන රුපියල් 15ට රිටර්න් එක දාන්න. දැන් මේ මොහොතේ ඉඳලා අය වෙන්නේ රුපියල් 15යි. ඒක අපිට ඕනනම් නැවත ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අපිට නිකන් චෙක් කරගන්න පුළුවන් දැන් හයර් එක දුවන්නේ කීයද රිටර්න් එක ඕන් වුණාද කියලා බලන්න පුළුවන්. හයර් එක අතරතුරදී අපිට මේ යටම බොත්තම එබුවම ඒකේ යන රේට් එක පෙන්වනවා. දැන් 15ට ඕන් වෙලා තියෙන්නේ. බැරි වෙලාවත් රිටර්න් හයර් එකක් නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න ඕන නම් එම හයර් එක ඇතුළතම නැවතත් අර ආකාරයටම මේ යටම බොත්තම බල උඩ බොත්තම එබුවම සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. අපිට නැවතත් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කීයද දුවන්නේ කියලා. යටම බොත්තම එබුවම දැන් 32ට නැවතත් පරිවර්තනය වෙලා. හැබැයි මතක තියාගන්න ඕනේ අපි දැන් මේ ආකාරයෙන් රිටර්න් හයර් එකක් දාලා ඉවර වෙලා මේ හයර් එක ඉවර කරයින් පස්සේ අලුත් හයර් එකක් පටන් ගන්නකොට ඉබේම අර සාමාන්‍ය තත්ත්වය අය කරන මුදලම පමණයි අය වෙන්නේ. රිටර්න් ගන්නට නෙමෙයි. ඒක ස්වයංක්‍රීයවම යථා තත්ත්වයට පත් වෙනවා අලුත් හයර් එකක් ගනිද්දී.
දැන් මේ අවස්ථාව වෙනකොට කිලෝමීටර් 2.4ක් දුවලා තියෙනවා. වේටින් විනාඩියක් ඉඳලා තියෙනවා. රුපියල් 91යි හයර් එකේ ගාන. ඒ ආකාරයට තමන් යන දුර අනුව මුදල අය කරන්න පුළුවන් පාරිභෝගිකයාගෙන්. දැන් හයර් එක ඉවර වුණායින් පස්සේ මුදල් ගන්න අවස්ථාවේදී දෙවනි බොත්තම ඔබන්න. එතකොට తాවකාලිකව වේටින් ඔෆ් වෙනවා. මොකද නැත්තම් කස්ටමර් සල්ලි ගන්න අතරතුරත් වේටින් එකතු වෙලා මුදල වැඩිපුර වැටෙන නිසා සාමාන්‍ය ක්‍රමයක් තමයි හයර් එකේ මුදල් ගන්න පෙර වේටින් එක తాවකාලිකව දෙවනි බොත්තමෙන් ඔෆ් කරලා මුදල ගන්න. හයර් එක මුදල ගත්තයින් පස්සේ නැවත මේ එන් කියන බොත්තම නැවත වරක් එබුවම හයර් එක අවසන් වෙනවා. අපි හිතමු යම් හේකින් හයර් එක අපි දැන් එන් කළා මේ විදිහට නිවි පත්තු වෙලා ඉවර වුණාන් පස්සේ දැන් පාරිභෝගිකයට නැවත වරක් මුදල බලා ගන්න ඕනේ කියලා ඉල්ලුම් කරොත් අපිට පුළුවන් මේ ආකාර මීටරේ සාමාන්‍ය තියෙන තත්ත්වයේ වෙන හයර් එකක් දාන්න කලින් මේ දෙවනි බොත්තම එබුවම අන්තිම හයර් එකේ විස්තර පෙන්වනවා 91යි මුදල 2.4 කිලෝමීටර වේටින් විනාඩියයි කියන එක නැවත බලා ගන්න පුළුවන්. මේ මොන හරි පාරිභෝගිකයට ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් නැවත බලා ගන්න ඕනේ කියලා ඉල්ලන අවස්ථාවල් තියෙන නිසා. ලින්ක් මීටරේ විශේෂ ගුණාංග ගොඩක් තියෙනවා. ඒක මීටරේ සවිකරන අවස්ථාවේ විස්තර තවදුරටත් ඔයගලන්ට දැනගන්න පුළුවන් අපේ කාර්මිකයන්ගෙන් අහලා දැනගන්න තවදුරටත් විස්තර. එතකොට එතෙන්දී මීටරේ පුළුවන් අපිට දවසේ දුවපු සියලු විස්තර ගන්න. දවසේ දුවපු හයර් සංඛ්‍යාව, දුවපු කිලෝමීටර් සංඛ්‍යාව, දවසේ ආදායම ඒ ආකාරයෙන් මාසයක් වෙනකන් දවස් 30ක් වෙනකන් ආපස්සට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ මීටරේ පුළුවන් දවසේ දුවපු සියලු හයර් වල විස්තර වෙනම ඒ දවස් ඇතුළත බලා ගන්න. ඒ වගේම ඕගලන්ගේ ත්‍රිරෝද රථය 2 ස්ට්‍රෝක් එකක් වුණ අවස්ථාවලදී ගොඩක් වෙලාවට මීටරේට ආරක්ෂාව සපයන ආකාරයට අපි විශේෂ ප්ලග් එකක් හයි ගන්නවා. ඒ ප්ලග් එක කොයි වෙලාවකවත් ගලවන්න බෑ. ප්ලග් එක නරක වෙච්ච වෙලාවට ඒ ආකාරයෙන්ම විශේෂිත වූ ප්ලග් එකක් ලින්ක් ආයතනයෙන් හෝ අපේ නියෝජිත ජාලයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මීටරේ අවුරුද්දක වගකීමක් තියෙනවා. මීටරේ දෙපස තියෙනවා වොරන්ටි ස්ටිකර් දෙයක්. කොයි වෙලාවකවත් ඒක ඉවත් කරන්න එපා. ඉවත් කරොත් වොරන්ටි එක අවලංගු වෙනවා. ලංකාව වටේම තියෙන සේවා ජාලයේ ඕනම ස්ථානයකින් අපේ සේවාව ලබා ගන්න පුළුවන්. මීටරේ මොන ස්ථානයෙන් සවි කරත් ඒ සියලුම නියෝජිතයන් ඔබට සේවය සැපයීමට සැදී පැහැදී ඉන්නවා. ඒ වගේම මීටර ඇතුළට වතුර යවා ගන්න එපා. වතුර ගිහින නරක් වුණොත් ඒකත් අපේ වගකීමට යටත් වෙන්නේ නැහැ. ඊට අමතරව ඔබට ඕනෑම අවස්ථාවක රට පුරා ව්‍යාප්ත කරලා තියෙන සේවා ජාලයක් තියෙනවා, නියෝජිත ජාලයක්. ඕනෑම නියෝජිතයෙක්ගෙන් වසරක් ඇතුළත නොමිලේ සේවය සපයා ගන්න පුළුවන්. එතනින් පස්සෙත් අපි වසර ගණනාවක් යනතුරුම අපේ අමතර කොටස් සැපයීමට වගකීමක් ලබා දෙනවා.